සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයාලා අදත් මගේ YouTube channel එකට ඉතින් මම අද අරගෙන ආවේ තවත් unboxing video එකක්. ඉතින් ඔයාලට thumbnail එක දැක්ක ගමන් පේනවා ඇති මොකක්ද මම අද අරගෙන ආවිත් තියෙන්නේ කියලා. ඒ තමයි gaming keyboard එක සහ mouse එක එකට තියෙන combo pack එකක්. ඉතින් මේකේ මිල ගණන් සහ මේක ගත්තේ කොහෙන්ද කියන එක මම වීඩියෝ එකෙන් මැදදී කියන්න වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට ගත්ත ගමන් මේකේ warranty card එකක් සහ ඒ paperworks එක හම්බෙනවා. ඒක අපි පැත්තකින් තියාගමු. ඉතින් මේක Bajil T350 කියන version එක. ඉතින් මෙතන ඔයාලට පේනවා මේකේ product color option තියෙනවා. මේකේ color option දෙකක් තියෙනවා black and white. ඉතින් මම තෝරගෙන තින්නේ black color එක. box එකේ ගත්තොත් ඉතින් ওই ටික තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සේ සඳහන් වෙනවා අපිට keyboard එකේ සහ mouse එකේ තියෙන specification ටික පහලින් අපිට ඒකේ තියෙන option ටික බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඔයාලට box එකේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් මේකේ white color keyboard එක සහ black color keyboard එකේ වෙනම මොනවා කියන එක. හරි. අපි දැන් මේක unbox කරන් බලමු. box එක open කරපු ගමන් ඔයාලට මෙන්න මේ විදිය look එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට keyboard එක සහ mouse එක comfortable විදියට pack කරලා තියෙනවා. වෙන මොකුත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. keyboard එක සහ mouse එක දෙකම USB type එකක් ඉන්නේ. ඉතින් අපි බලමු mouse එක අතට අරන්. ඇත්තටම මේකේ build quality එක ගත්තොත් නම් ටිකක් බරින් අඩුයි. ඒ වගේම හැබැයි button එහෙම නම් හොඳට එබෙනවා. scroll එක උනත් අපිට පහසුවෙන් scroll කරන්න පුළුවන්. අපි දැන් mouse එක පැත්තක තියලා keyboard එක ගමු. keyboard එක ගත්තාම ඇත්තටම මේක ලොකු weight එකක් නෑ. සාමාන්‍ය weight එකක් තමයි තියෙන්නේ. ඇත්තටම ගත්ත ගමන් මට මාර comfortable එකක් දැනෙන්නේ. ඒ කියන්නේ feel එක නම් next level. මේකේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා suspension key cap design එකක් තියෙන්නේ කියලා. buttons ටික එහෙමත් හොඳට feel වෙන විදියට අපිට ඔබන්න පුළුවන්. පිටිපස්සෙන් ගත්තොත් keyboard එකේ adjustable clip එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පහසු ආකාරයට එකකින් keyboard එක adjust කරගන්න පුළුවන්. මේකට එන්නේ මේ විදිය USB cable එකක්. ඉතින් මේක ටිකක් දිගයි වයර් එක. ඒක නිසා අපිට keyboard එක දුරින් තියන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා keyboard එක plug in කරපු ගමන් light එක පත් වෙලා යනවා. ඉතින් මෙයාලා මේකෙදි scroll lock button එකට තමයි මෙයාලගේ RGB light system එක on off switch එක විදිහට use කරලා තියෙන්නේ. ඉතින් scroll lock එක එබුවාම ඔයාලට පේනවා light set එක on වෙනවා. ඒ වගේම තව පහක් එබුවාම off වෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මේකේ light ටික නම් මාරම colourful light එකක් තියෙන්නේ. මොකද මේකට use කරලා තියෙන්නේ RGB highlight colors තමයි. ඉතින් මේක ඇත්තටම button වල එහෙම ගත්තොත් මාරම කිරින්නක් තියෙන්නේ. අපි මේකේ close up look එකක් ඔයාලට පෙන්නන්න. light ටික එහෙම ගත්තත් අර keyboard එකේ විසිරිලා වගේ ගානට light ටික මුළු keyboard එකටම විසිරිලා තියෙනවා. ඉතින් mouse එක ගත්තොත් mouse එකේ USB cable එකක් තමයි තියෙන්නේ. ඒකත් කනෙක්ට් කරගත්ත ගමන් අපිට RGB light system එකක් වෙනවා. ඒක නම් auto change වෙන light ටික. ඒ වගේම අපි sensor එක තියෙනවා. scroll button එකත් අවුලන්නේ නැහැ. සුපිරි. හොඳට click වෙනවා. ඒ වගේම scroll up down කරන්නත් ලේසි. ඒතරම් බරින් නම් ගොඩක්ම අඩුයි mouse එක. පැහැදිලි අත පිරෙන්න mouse එක අල්ලන්න පුළුවන්. ඒක නිසා mouse feel එක ගොඩක් හොඳයි. ඉතින් ඒ ටික තමයි අපේ keyboard එකේ mouse එකේ තියෙන option ටික. ඉතින් ඔයාලා බලාගෙන ඇති දැන් මේකේ price එක කොහොමද? ඒ වගේම මේක ගත්තේ කොහෙන්ද කියන එක. ඉතින් මම මේක ගත්තේ Daraz එකෙන් රුපියල් 2300ක් වුණා delivery එකත් එක්ක. ඉතින් දැන් වෙනකොට චුට්ටක් ගාන එහෙම වෙලා ඇති. සාමාන්‍යයෙන් වාට 2200 2500 අතර වගේ price range එකකට ඔයාලට මේක Daraz එකෙන් buy කරන්න පුළුවන්. ඉතින් මාකට් එකේ නම් මීට වඩා පොඩ්ඩක් ගන්න වැඩි ඇති. ඔයාලා Daraz එකෙන් ගන්නවා නම් ඔයාලට මේ price range එකෙන් buy කරලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේක experience කරලා තියෙන අය ඉන්නවා නම් මේක experience එක ගැන කියලා අනිත් අයත් එක්ක share කරගන්න. පහලින් comment එකක් දාන්න. ඒ වගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා subscribe කරලා දාලා යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.